සුබ දවසක් වේවා සියලුම දෙනාට. මම අද මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ Skillshop web application එකට අදාළව user profile එකේ update process එක කොහොමද වෙන්නේ කියලා. මුලින්ම මම දැනට ඉන්නේ sign in page එකේ. මම sign up වෙලා ඉන්නේ email එකයි. ඊට පස්සේ ඒකේ password එකයි දීලා sign in වෙන්න. මේ විදියට මම sign in වෙනවා. ඊට පස්සේ අපි රීලෝඩ් වෙන්නේ හෝම් පේජ් එකට. මෙතන මම sign up වෙනකොට දීපු යූසර් නේම් එකයි ඊට පස්සේ account type එකයි මෙතන තියෙනවා බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මම මෙතන ක්ලික් කරාට පස්සේ මෙතන my profile කියලා ඔප්ෂන් එක තියෙනවා. මම ඒකත් අයිමත් ක්ලික් කරාම මේ විදියට my profile කියන පේජ් එකට රීලෝඩ් වෙනවා. මේ තියෙන my profile එක මම දැනට මගේ ප්‍රොෆයිල් එකට දෙන්න ඕන බයෝ එක ඊට පස්සේ first name last name gender ඊට address information ඔක්කොම දීලා අප්ඩේට් කරගෙන තියෙන්නේ. මම දැන් පෙන්නනවා මම ආයිමත් මම දැනට දීපු details ටික වෙනස් කරලා මම පෙන්නන්නම් අප්ඩේට් කරලා මේ විදිහට ප්‍රොෆයිල් පික්චර් එක අප්ඩේට් කරනවා මම. ඊළඟට මම දැනට දීලා තියෙන්නේ මේ first name එකයි last name එකයි. මම මේක වෙනස් කරනවා. මේ විදියට ඊට පස්සේ අපි දැනට රෙජිස්ටර් වෙලා ඉන්න ඊමේල් එක වෙනස් කරන්න බෑ. මොකද අපි ඊමේල් එකක් වෙනස් කරාම සාමාන්‍යයෙන් අපේ වැඩිම මේ එකක් තියෙන ඊමේල් එකට නේ. ඒකින්ද අපි ඊමේල් එක වෙනස් කරන්න දෙන්නේ නැහැ. අපි ඊළඟට මේ විදියට බයෝ එක වෙනස් කරනවා. ඊළඟට ජෙන්ඩර් එක මේ විදියට දානවා. ඊපස්සේ අපි මේ විදියට මොබයිල් ෆෝන් නම්බර් එක වෙනස් කරනවා. ඊළඟට මම ඇඩ්‍රස් එක දීලා තිබුණේ වෙනස් එකක් දෙන්න. ඊළඟට country එක අපි ශ්‍රී ලංකන් ඇඩ්‍රස් එකක් දාලා තිබුණාට අපි මම වෙනත් රටක් සිලෙක්ට් කරලා ඒකට දාලා මෙතන ඒ රටට අදාළ සිටි එක දෙන්න. මොකද මම මේක අප්ඩේට් කරලා පෙන්නන්න ඕන නිසා. ඒ වගේම තමයි කියන්න ඕන මෙතන සිලෙක්ට් කරන country එක අනුව තමයි ඒ country එකට අදාළ සිටි එකක් විතරයි මට මෙතන බලා ගන්න පුළුවන්. දැන් USA කියන එක සිලෙක්ට් කරත් එහෙම ඒක බලා ගන්න පුළුවන් USA වල තියෙන cities විතරයි. ඒ වගේම තමයි අපි මෙතන එංගලන්ඩ් කියලා සිලෙක්ට් කරොත් එහෙම ඒකට අදාළ තියෙන ඒ රටේ තියෙන සිටි එකක් විතරයි අපිට බලා ගන්න පුළුවන්. මම දැන් ජපාන් කියලා දාලා ඒකට අදාළ සිටි එකක් සිලෙක්ට් කරනවා. මේ විදිහට තමයි මම දැන් මේ දීලා තියෙන ප්‍රොෆයිල් එකේ ඩීටේල්ස් ටික වෙනස් කරගෙන තියෙන්නේ. දැන් මෙතන save changes කියලා දෙනවා. මෙතන බලා ගන්න පුළුවන් profile update successful කියලා. දැන් අපිට බලා ගන්න පුළුවන් මේ විදිහට මාගේ profile picture එක වෙනස් වෙලා තියෙනවා. ඊට පස්සේ first name එක, last name එක, email එක අපිට වෙනස් කරන්න බැරි නිසා ඒ email එකමයි තියෙන්නේ. ඒ වගේම තමයි මෙතන profile information. ඒකත් මම අලුතින් දීපු එක තියෙන්නේ. මේ විදිහට gender එක ඊට පස්සේ මොබයිල් නම්බර් එක මේ විදිහට ඇඩ්‍රස් ඒ දේවල් වෙනස් වෙලා තියෙනවා. අපිට බලා ගන්න පුළුවන්. අපි දැන් ඩේටාබේස් එක පැත්තෙන් ගිහිල්ලා බැලුවොත් එහෙම මේ තියෙන යූසර්ගේ නම වෙනස් වෙලා තියෙනවා බලා ගන්න පුළුවන්.
ඒ වගේම තමයි user ගේ profile එක ගත්තොත් මේ තියෙන user ගේ ID එකට අදාළව image එක වෙනස් වෙලා තියෙනවා, bio එක වෙනස් වෙලා තියෙනවා, address එකේ ID එක, ඊට පස්සේ gender ID, mobile ওই විදිහට වෙනස් වෙලා තියෙනවා අපිට බලා ගන්න පුළුවන්. මේ තියෙන country එක ගත්තොත් මේ තියෙන country එකට වලට අදාළව දීලා තියෙන IDs ටික. ඒ IDs වලට අනුව තමයි මෙතන cities තියෙන්නේ. මේ විදිහට බලා ගන්න පුළුවන්. මේ තියෙන country ID, මේ තියෙන city ID. ওই විදිහට තමයි තියෙන්නේ. ඊට පස්සේ මම දැන් මේකෙන් sign out වෙනවා. sign out වෙලා මගේ මම මේක register වෙලා තියෙන වෙනින් email එකක් දීලා ඒකේ පෙන්නන මේ විදිහට වෙනින් ඊමේල් එකකින් මම sign in වෙනවා. මේ විදිහට ඒකෙන් name එකයි account type එක බලන්න මම ඒකෙන් my profile එකට යනවා. මම ඒකේ මේ වෙනකොට profile picture ඒ දේවල් කිසිම දෙයක් add කරගෙන නැති හැන් තමයි මේ විදිහට පේන්නේ. ඉස්සෙල්ලා මම ඔයාලට පෙන්නුවේ මම මේ වෙනකොට add කරගෙන details add කරලා තිබිලා ඒක update කරන විදිය. මේ විදිය මේක පෙන්නන්නේ මම ඔයාලට කිසිම detail එකක් add කරලා නැතුව පළවෙනි වතාවට data save කරන විදිය. පළවෙනි වතාවට save කරනකොට මේ විදිහට තමයි අපිට බලා ගන්න පුළුවන්. ඒකේ අපි sign up වෙද්දි first name එක last name එක දෙන හන්ද අපිට මෙතන first name එකේ last name එකයි data fill වෙලා තියෙනවා බලා ගන්න පුළුවන්. ඒ වගේම email address එක. ඊට පස්සේ මේ විදිහට profile information, address information අපිට fill වෙලා නැහැ. ඒවා blank විදිහට තමයි තියෙන්නේ. ඒවා අපිට fill කරගන්න පුළුවන්. මම දැන් මෙතන first name එක තියෙන්නේ මේ විදිහට. මම දැන් ඉස්සෙල්ලා ඒ data ටික පෙන්නන්න. use එක ගත්තොත් මේ තියෙන්නේ ඒ line එක. මම දැන් මෙතන first name එක දෙනවා. last name එක දෙනවා. ඊට පස්සේ bio එකක් ඔය විදිහට bio එකක් දෙනවා. ඊට පස්සේ gender එක තෝරනවා. ඊට පස්සේ mobile number එකක් තෝරනවා. ඊපස්සේ address line 1 එකට ඔය විදිහට දෙනවා. ඊපස්සේ මෙතන country එක select කරනවා. අපි දැන් මේක save කරමු. profile updates මම මෙතන profile picture එක select කරලා නැහැ. මම මේ විදිහට profile picture එක select කරනවා. මේ විදිහට අපිට බලා ගන්න පුළුවන්. මේක ආයි save කරනවා. profile update successful කියලා එනවා. අපිට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ දැන් මේකන මම දීපු data ටික මෙතන save වෙලා තියෙනවා බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි අපි මේකේ මොනියම් හෝ data එකක් දීලා නැත්නම් අපි ඒක මේ විදිහට save කරන්න හැදුවොත් අපිට මේ විදිහට error message එකක් එනවා බලා ගන්න පුළුවන්. මේ තියෙන්නේ ඒ විදිහට. අපි දැන් ආයි මේකේ first name එක දෙමු. ආයි මේක save changes දෙමු. ඊට පස්සේ profile update successful කියලා බලා ගන්න පුළුවන්. ওই විදිහට තමයි මම profile එක update වෙන්න හදාගෙන තියෙන්නේ. ඊට පස්සේ දැන් අපි බලමු database එකේ අපේ data ටික update වෙලා තියෙන්නේ කියලා. මේ විදිහට දැන් අපිට බලා ගන්න පුළුවන් මේ data ටික update වෙලා තියෙනවා. සුබෝදා කියලා pitch එක මේ විදිහට නම් වෙනස් වෙලා තියෙනවා බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ID එක පහ තියෙන ID එකට අදාළ මේ විදිහේ address add වෙලා තියෙනවා බලා ගන්න පුළුවන්. පස්සේ user profile එකට ගියාම මේ තියෙන ID එක ඒකට අදාළ image එක ඊට පස්සේ bio එකක් ওই විදිහට add වෙලා තියෙනවා බලා ගන්න පුළුවන්. ওই විදිහට තමයි මම මේකේ user view එකේ update එක වෙන විදිහ හදාගත්තේ මම ওই විදිහට. ඒ වගේම මම
ටේබල්ස් ටික පෙන්නන්න. මේ තියෙන්නේ ඒකට අදාළ ටේබල්ස් ටික. මේ තියෙන්නේ යූසර්ගේ ටේබල් එක. ඒ වගේම තමයි මේ තියෙන යූසර් ප්‍රොෆයිල් එකේ ටේබල් එක. ඊට පස්සේ ජෙන්ඩර් එක, ඊට පස්සේ ඇඩ්‍රස් එක, සිටි එක, කන්ට්‍රි එක. යූසර්ත් එක්ක යූසර් ප්‍රොෆයිල් එක 1 to 1 රිලේෂන්ෂිප් එකක් තමයි දාලා තියෙන්නේ. ඊට පස්සේ ජෙන්ඩර් එක ගත්තොත් 1 to many එකක්. මෙතන ඇඩ්‍රස් එක ගත්තොත් යූසර් ප්‍රොෆයිල් එක 1 to many එකක්. සිටි එක ගත්තොත් ඇඩ්‍රස් එක 1 to many එකක්. වගේම තමයි කන්ට්‍රි ටේබල් එක සිටි ටේබල් එක ගත්තොත් ඒකෙත් අපි 1 to many රිලේෂන්ෂිප් එකක් තමයි දාගෙන තියෙන්නේ. මේ තියෙන අනිත් ටේබල්ස් ටික ඔය විදිහට තමයි මම ඩේටාබේස් එකේ ටේබල්ස් ටික හදාගෙන තියෙන්නේ. දැන් බලමු කෝඩ් එක කොහොමද හදාගෙන තියෙන්නේ කියලා. මේ තියෙන්නේ කෝඩ් ටික. මේකේ මුලින්ම ගත්තොත් යූසර් ප්‍රොෆයිල් PHP ෆයිල් එක ගත්තොත් ඒක බලා ගන්න පුළුවන් අපිට මුලින්ම මේ විදිහට යූසර්ගේ ඩේටාබේස් එකෙන් යූසර්ගේ අදාළ ඩේටා ටික සර්ච් කරලා අරගෙන තියෙනවා. ඒ වගේම තමයි ප්‍රොෆයිල් ඉමේජ්, ඊට පස්සේ බයෝ, මේ ජෙන්ඩර් වලට අදාළ ඩේටාබේස් එකෙන් ඩේටා ටික සර්ච් කරනවා. ওই විදිහට ඩේටාබේස් එකෙන් සර්ච් කරලා අරගන්න කොටස තමයි මේ ටිකෙන් තියෙන්නේ. මේ සිටිස් වලට අදාළව, මේ ප්‍රොෆයිල් ඉමේජ් එකට අදාළව. ඊපස්සේ මෙතන තියෙනවා error message එක මේ යූසර්ට view වෙන විදිය හදාගෙන තියෙන්නේ මේ විදියට. ඒ වගේම මේ තියෙන්නේ ප්‍රොෆයිල් ඉමේජ් එක. ඒකේ මේ විදියට IDs දාලා ඒ විදිහට හැම හදාගෙන තියෙන්නේ. මේ විදියට PHP එකේ echo කරලා avatar URL කියලා variable එක. මේ තියෙන basic information, first name එක, ඊට පස්සේ last name එක, email එක. මේ විදියට required කියලා දාලා තියෙන නිසා, මේ විදියට required කියලා දාලා තියෙන නිසා තමයි අපිට අනිවාර්යෙන් ඒ data fill කරන්න කියලා අර විදියට error message ආවේ. මේ last name එක. මේ තියෙන required කියලා read only කියලා මෙතන දාලා තියෙන නිසා තමයි අපිට email එක වෙනස් කරන්න බැරි වෙන්න හදාගෙන තියෙන්නේ. අපිට read කරන්න විතරයි පුළුවන්. අපිට ඒක write කරන්න බෑ. පස්සේ ප්‍රොෆයිල් ඉන්ෆර්මේෂන් ගත්තොත් මේ තියෙන බයෝ එකට අදාළ කොටස. බයෝ එකේ ටෙක්ස්ට් ඒරියා එකේ මේ විදියට බයෝ කියන එක PHP එක ඇතුලේ echo කරගෙන තියෙනවා ටැග් එක ඇතුලේ. මේ තියෙන ජෙන්ඩර් එක සිලෙක්ට් කරන්න තමයි සිලෙක්ට් එකක් විදිහට හදාගෙන තියෙන්නේ මේ ඔප්ෂන් එක ඇතුලේ. ඊට පස්සේ මේ තියෙන මොබයිල් නම්බර් එක, ඊට පස්සේ ඇඩ්‍රස් ඉන්ෆර්මේෂන්ස් වලට අදාළව ඇඩ්‍රස් ලයින් 1 එක, ඊට පස්සේ ඇඩ්‍රස් ලයින් 2 එක, මේ තියෙන කන්ට්‍රි එක, ඊට පස්සේ කන්ට්‍රි එකට පස්සේ සිටි එක. ඔය විදිහට තමයි. ඊට පස්සේ මෙතන තියෙන save changes කියන බටන් එක, මෙතන තියෙන cancel බටන් එක. මම ඔයාලට පෙන්නන්න ඕන මෙතන cancel බටන් එක ක්ලික් කරාන් පස්සේ අපි යන්නේ යූසර්ගේ අදාළ යූසර්ගේ ඩෑෂ්බෝඩ් එකට තමයි යන්නේ. අපිට ආයි මම මෙතනින් my file කියන එකට යන්න පුළුවන්. ඔය විදිහට තමයි තියෙන්නේ. ඊළඟ කොටස ගත්තොත් JavaScript කොටස තමයි මේක තියෙන්නේ. මේ තියෙන්නේ කොටස. මේ const කියන්නේ අපි මොකක් හරි data එකක් දැම්මම පස්සේ ඒකේ ඒ data එකේ තියෙන value එක වෙනස් කරන්න බෑ. ඒක ඒ වුණාම තමයි const කියන එක දාන්නේ. නැත්නම් අපිට වා කියලා ගන්න පුළුවන්. ඒ විදිහට ගන්න පුළුවන්. මේ තියෙන්නේ country එකේ change කරන එක. ඊට පස්සේ මේ cities ඒකට අදාළව ගන්න එක. පස්සේ මේ තියෙන form submitting එකට අදාළ කොටස. මෙතන මේ fetch එකට දාගෙන method එක post එකෙන් මේකේ තියෙන data form data ටික තියෙන data ටික process කියන folder එකේ user profile update process.php කියන file එකට යවලා තියෙනවා. මෙතන response එක අරගෙන තියෙන JSON වලින්. ඊට පස්සේ මේ විදිහට තමයි හදාගෙන තියෙන්නේ. පස්සේ අපි user profile process එකට ගියොත් එහෙනම් මේ විදිහට header එක add කරගෙන session මේ session login වෙලා නම් ඒ දේවල් බලලා ඊට පස්සේ login වෙච්ච එක false නම් unauthorized access ඒ කියන්නේ අපි ඒ කියන්නේ
මේකේ ලොගින් වෙනකොට මේකේ හරි ඊමේල් එකද ඒ කියන්නේ මේක යූසර් අඳුර ගන්න බෑ කියලා තමයි යූසර් ඒ කියන්නේ වැරදි යූසර් කෙනෙක් තමයි ඇඩ් වෙන්නේ කියලා විදිහට තමයි මේකේ තියෙන්නේ. ඊට පස්සේ මේ තියෙන්නේ variables වලට data අර JavaScript පැත්තෙන් ආපු data ටික variables වලට assign කරගන්න කොටස. ඊට පස්සේ මේ තියෙන්නේ validation part එක. මේ email එක first name එක empty නම් first name එක required කරනවා. ඊට පස්සේ email එක empty නම් ඒක email එක required කරනවා. ওই විදිහට තමයි මේක තියෙන්නේ. ඊට පස්සේ තියෙන්නේ profile image එක නැත්නම් ඒක හදාගන්න විදිය. ඊට පස්සේ address එක user address එක update කරන එකට අදාළ කොටස. ඊට පස්සේ user ගේ address එක නැත්නම් අලුත් address එකක් create කරගන්න විදිය. මේ විදියට insert into මේ විදියට query දාලා තමයි මම මේක හදාගෙන තියෙන්නේ database එකට. ඊට පස්සේ මෙතන profile එක update කරන එකට කොටස. එහෙම නැත්නම් මෙතන else කියලා දාලා තියෙන්නේ අලුත් profile එකක් හදන එක. ඊට පස්සේ මෙතන තියෙන්නේ session variable update කරන එක. මේ විදිහට තමයි JSON වලින් තමයි මම මේක හදාගෙන තියෙන්නේ. ඊට පස්සේ මෙතන තියෙන getCities.php කියන ෆයිල් එක තමයි මේ. මේකෙත් country එකට අදාළව city එක අපිට අපි country එක select කරන් පස්සේ country එකට අදාළව city එක තෝරන විදිය තමයි මෙතන හදාගෙන තියෙන්නේ. ওই විදියට තමයි මම මගේ user profile එක update වෙන process එක හදාගෙන තියෙන්නේ. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් හම්බෙමු. Thank you.